සුබ දවසක් හැමෝටම. මම ප්‍රසාද් ශ්‍රීමාල්. අද PSR Work channel එකෙන් අරගෙන එන්නේ මම ඊට කලින් වීඩියෝ එකක කියපු මාතෘකාවක් ගැන කමෙන්ට්ස් වල කට්ටිය අහලා තිබ්බ ප්‍රශ්නයකට පිළිතුරක්. ඒක තමයි මම දවස් 5කට විතර කලින් ගියා නෝරෙලිය ට්‍රිප් එකක්. මේක ගියාට පස්සේ මම වීඩියෝ එකක් දැම්මා. මේ software හදලා මහන්සි අපි යමු නෝරෙලිය කියලා. සාමාන්‍යයෙන් මම ගොඩක් හෙම්බත් වුණාම මේ software වැඩවලින් ගොඩක් වෙලාවට මම කරන්නේ travelling. ඉතින් ඒකත් එක්ක මම යන්න ආස පළාතක් නෝරෙලිය කියන්නේ. ඒ වගේම මගේ මිත්‍රයෙක්ගේ හෝටල් එකක් තියෙනවා. මම එතන ගිහින් නතර වෙනවා විශේෂයෙන් මට දවස් වැඩි ගාණක් ඉන්න ඕන වුණාම. ඉතින් ඒ වීඩියෝ එකේදී මම කිව්වා එක දෙයක්. මේක මම වීඩියෝ එක වෙනුවෙන්ම විශේෂයෙන් කියපු දෙයක් නෙමෙයි. නමුත් මම මගේ කතාවේදී කිව්වා මට ලොකු කාලයක් තව IT ෆීල්ඩ් එකේ ඉන්න බැරි වෙයි. ලොකු කාලයක් කියන්නේ අවුරුදු 15ක් 12ක් 15ක් වගේ කාලයක් මම IT ෆීල්ඩ් එකේ ඉන්නේ නැති වෙයි. ඉතින් ඒ වෙනකොට මම මගේ රිටයර්මන්ට් ප්ලෑන් එක හදා ගන්න ඕනේ. ඒවත් එක්ක මම පොඩි ටිප්ස් ටිකක් දුන්නා. ඔයගොල්ලන්ටත් සලකා බලන්න කියලා. ඉතින් මේකත් එක්ක කීප දෙනෙක් මගෙන් අහලා තිබ්බා ඇයි දැම්ම ඉන්ඩස්ට්‍රි එකෙන් අයින් වෙන්න හදන්නේ සහ මොකද්ද මේ රිටයර්මන්ට් ප්ලෑන් එක කියලා. මේ ගැන විශේෂ අදහසක් දෙන්න මම කල්පනා කරා. මම හිතන්නේ software field එක මේ එහෙම නැත්නම් IT industry එක field එක කියලා කියන්නේ කට්ටක් කාලා ඇවිල්ලා ඉක්මනින් හම්බ කරගෙන ඉක්මනින් රිටයර් වෙන්න ඕන field එකක් විදියට. ඇයි එහෙම මම කියන්නේ විශේෂයෙන්ම ප්‍රධාන කාරණා දෙකක් හින්දා. එකක් තමයි ඔයගොල්ලෝ මේ ලංකාවේ education system එකේදී ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් first try කැම්පස් එකෙන් ෆස්ට් ට්‍රයි A level පාස් වෙලා කැම්පස් එකකට සිලෙක්ට් වෙලා අවුරුදු 4න් හරියටම ඩිග්‍රී එක කරගත්තොත් සාමාන්‍යයෙන් අවුරුදු 25 වෙනවා ඒගොල්ලෝ කැම්පස් එකෙන් අවුට් වෙනවා. ඔයගොල්ලන්ගේ ෆස්ට් ජොබ් එකට යනකොට. මම ආවේ සෙකන්ඩ් ට්‍රයි එකෙන්. ඒතර මගේ වයස අවුරුදු 26 දී මම 1992 ඉපදුනා. 2018 දී යුනිවර්සිටි එකෙන් පාස් අවුට් වුණා. දෙවෙනි පාර A level කරලා. ඒතර මම සාමාන්‍යයෙන් අවුරුදු 26ක් වෙනකොට තමයි මම මගේ පළවෙනි ජොබ් එකට ගියේ. එතන ඉඳන් දැන් 2025 ගත්තොත් එහෙම අවුරුදු 7ක් වගේ මම ඉන්ඩස්ට්‍රි එකේ ඉන්නවා. දැන් මට අවුරුදු 32ක් වෙනවා. දැන් මේ 2025 අවුරුද්දේ ඔක්තෝබර් වලට 33ක් ලබනවා. ඉතින් මේ වගේ කාලයකදී මම ඉන්න ෆීල්ඩ් එකට එන්න මම සාමාන්‍යයෙන් මගේ ජීවිතේ සෑහෙන ලොකු කාලයක් කැප කරලා තියෙනවා. එතකොට ඒ කැප කරපු එකේ වටිනාකමක් තියෙන්න ඕනේ මම මේ කාලේ කරන වැඩවලින්. එතකොට විශේෂයෙන් මගේ සැටිස්ෆැක්ෂන් එක තියෙන්න ඕනේ මගේ උපරිම කැමැත්ත තියෙන්න ඕනේ මේ ජොබ් එක වෙනුවෙන්. ඉතින් ඒක මං අහම්බෙන් වටුණු ජොබ් එකක් නෙමෙයි මං ටාගට් කරලාම ආපු ෆීල්ඩ් එකක් ජොබ් එකක්. ඉතින් ඒ නිසා මම ඒක බොහොම කැමැත්තෙන් කරනවා. එහෙම කැමැත්තෙන් එනකොට අපි හිතාගෙන ඉන්නවා සාමාන්‍යයෙන් අපි අවුරුදු 15ක් 20ක් විතර මේ ෆීල්ඩ් එකේ ඉඳලා අවුරුදු 60 වගේ වෙනකොට රිටයර් වෙනවා කියලා. අවුරුදු 60ක් වගේ වෙනකන් ජොබ් එක කරනවා කියලා. මේ බෑග්ග්‍රවුන්ඩ් එකම තමයි සාමාන්‍යයෙන් අපේ පෞල් පසුබිමෙත් තියෙන්නේ. ඒ කියන්නේ මගේ පියා රජයේ සේවකයෙක් වෙලා හිටියා. ගුවන් හමුදා නිලධාරියෙක්. ඉතින් අවුරුදු 20 දී ගුවන් හමුදාවට බැඳිලා අවුරුදු 22ක් සේවය කරලා අවුරුදු 42 වෙනකොට විශ්‍රාම ගියා. නමුත් සාමාන්‍යයෙන් දන්නවා ගොඩක් වෙලාවට රජයේ සේවකයෙක් අවුරුදු 42කින් විශ්‍රාම ගියාම ගොඩක් වෙලාවට ඒ කෙනාට ඒ අවුරුදු 42කින් පස්සේ ගෙදරට වෙලා ඉන්න විදිහක් නැහැ විශ්‍රාම ගියා කියලා. මොකද එක්ක ව්‍යාපාරයක් පටන් ගන්න ඕනේ නැත්නම් වෙනත් නැවත රැකියාවකට යන්න ඕනේ. සාමාන්‍යයෙන් කෙනෙක්ට අත්දැකීමෙන් කියන්නේ අවුරුදු 60ක් වගේ වෙනකොට 60 65 වගේ වෙනකොට තමයි විශ්‍රාම යන වයස ලබන්නේ කියලා. ඉතින් මේ ෆීල්ඩ් එකේදී software ෆීල්ඩ් එකේදී මම ඇත්තටම හිතන්නේ නැහැ රිටයර් වෙන කාලය එච්චර අවුරුදු 60ක් 65ක් වගේ වෙනකන් 50ක් 55ක් වගේ යනකන් අරගෙන යන්න ඕනේ කියලා. හේතුව මම අර කිව්ව ප්‍රධාන කාරණා දෙකෙන් එකක් හේතු දෙකෙන් එකක් තමයි අපි සෑහෙන අමාරු කාලයක් කැප කරලා තියෙනවා අපේ ජීවිතේ හොඳම කාලයක් කැප කරලා තියෙනවා මේ ෆීල්ඩ් එකට එන්න. ඉතින් ඒ කැප කරපු කාලේ අපිට මිස් වෙච්ච දේවල් ඉක්මනින් අපි ළඟා කරගන්න ඕන අපේ තරුණ කාලය ඇතුළතදීම. මොනවද?
අපිට ඔයාලට හිතලා බැලුවොත් එහෙම ඔයා A levels කරපු කාලෙදී ඔයා යුනිවර්සිටි එකේ හිටපු කාලෙදී ඔයාගේ ෆස්ට් ජොබ් එක අරගෙන ඒකට කැප වෙලා හිටපු කාලෙදී ඔයාට මිස් වෙච්ච දේවල් මතක් කරලා බලන්න. මේ වගේ දේවල් ඔයාට ළඟා කරගන්න පුළුවන් ද අවුරුදු 60 දී වගේ මං හිතන්නේ නැහැ. තරුණ කාලෙදිම ඔයගලන්ට එක්ස්පීරියන්ස් කරන්න ඕන දේවල් ටිකක් තියෙනවා. ඔයගලන්ට මිස් වෙච්ච. ඉතින් මේ දේවල් ඉක්මනින් ළඟා කරගන්න නම් ඔයාලා ඉක්මනින් රිටයර් වෙන්න ඕනේ. එක කාරණාවක්. දෙවෙනි කාරණාව විශේෂයෙන්ම software field එකට අදාළයි. දැන් මේ software field එකේ අපේ ශාරීරික ක්‍රියාකාරකම් කොහොමද? දැන් 100%ක්ම මොලේ වෙහෙසවන 100% ශරීරය වෙහෙසවන ජොබ් එකක් තමයි software field එක කියලා කියන්නේ. software jobs වලින් වෙන්නේ. මේක හරිම unbalance 100%ක්ම මොලේ වෙහෙසවන ගමන් 100%ක් හරි ඊට අමතරව වෙන කොටසක් හරි වෙන ප්‍රමාණයක් හරි ඇඟත් වෙහෙසවන්න පුළුවන් නම් අපිට ජිම් එකකට යන්න පුළුවන්, පාක් එකක ඇවිදින්න පුළුවන්, මේ වගේ දේවල් කරන්න පුළුවන්. නමුත් ඒක රෙගියුලරි වෙන්නේ නැති ගොඩක් අය ඉන්නවා මම දන්න විදිහට software field එකේ. ඉතින් මේගොල්ලන්ගේ සෞඛ්‍ය තත්ත්වය හරිම අඩාලයි. මගෙත් එහෙමයි. සෞඛ්‍ය ගැන බලන්න ලොකු වෙලාවක් නැහැ සහ අපිට මගේ ජොබ් එක කරන පැය ඒ කාල සීමාව ඇතුළත මට පුටුවේ නැගිටින විදියක් ඇත්තෙම නැහැනේ. හිටගෙන හිටියත් ලැප්ටොප් එක ඉස්සරහනේ දෙයක් කරගන්න වෙන්නේ. ඉතින් ඒ නිසා මේ ෆීල්ඩ් එක දීර්ඝ කාලයක් කරොත් එහෙම අපිට විශාල සෞඛ්‍ය ගැටලු ගණනාවකට මුහුණ දෙන්න වෙනවා. ඒකත් එක්ක අපේ ලයිෆ් ස්ටයිල් එක හරියට වෙනස් වෙනවා. අපි කනබොන විදිහ පවා අපිට වැඩ කරගෙන යන විදිහ පවා ඊට පස්සේ අපි නිදා ගන්න ටයිම් එක ඊට පස්සේ අපි දෙයක් තව අපේ විනෝදාංශයකට යොදවන ටයිම් එක මේ දේවල් හරියම අවිධිමත් විදිහට සිද්ධ වෙන්න ගන්නවා. මොකද මේ අපේ ජොබ් එකේ තියෙන ස්ට්‍රෙස් එකත් එක්ක ඒක ස්ට්‍රෙස් එක මේ ස්වභාවයෙන්ම එන එකක්. මොලේ වේසවල වැඩ කරනකොට ඉතින් ස්ට්‍රෙස් එක කියන එක ස්වභාවයෙන්ම එන එකක්. ඉතින් මම හිතනවා මීට වඩා ගොඩාක් මොලේ වෙහෙසවන්න තියෙන සමහර විට ස්ට්‍රෙස් එක ගොඩාක් තියෙන ජොබ්ස් තියෙනවා ලෝකේ. නමුත් software field එක ගත්තාම මම හිතනවා කෙනෙක් එච්චර ලොකු ස්ට්‍රෙස් එකක් ගන්න අවශ්‍ය නැහැ කියලා. ඒක අනවශ්‍ය දෙයක් කියලා. හේතුව වර්තමානයේ විශේෂයෙන්ම ලංකාවේ හැටියට ඔයගලන්ට software field එකෙන් ඔයගලන්ට හිතේ හැටියට හම්බ කරගන්න පුළුවන්. ඒක තියෙන්නේ තමන්ගේ control එකේ. මේ software field එකේ තියෙන විශේෂ වාසියක් මේක. software field එකේ ඉන්න කෙනෙක්ගේ salary කියලා අපි කියන්නේ company salary එක අමතක කරමුකෝ. company salary එක විතරක් නෙවෙයි company salary එක සහ ඔයාට ගන්න පුළුවන් අනිකුත් ආදායම් එක්ක තමන්ට මාසෙකට කීයක් හම්බ වෙනවද නැත්නම් අවුරුද්දකට කීයක් හම්බ වෙනවද කියන එක තමන්ට තීරණය කරන්න පුළුවන් ෆීල්ඩ් එකක් තමයි software field එක. ඉතින් ඒ වාසිය තියෙන නිසා මම හිතනවා ඒකෙන් උපරිම ප්‍රයෝජනය අරගෙන නියමිත කාලෙදී රිටයර් වෙන එක හොඳයි software field එකෙන්. software field එකෙන්ම රිටයර් නොවුනත් දැන් මමත් ඒකෙන් අදහස් කරන්නේ ඇත්තටම field එකෙන්ම දාලා යනවා කියන එකට වඩා software development වලින් මේ coding වලින් අයින් වෙනවා කියන එක. ඒක නම් මම අනිවාර්යයෙන්ම ඉදිරි අවුරුදු කීපය ඇතුළත කරන්න තමයි plan එක තියෙන්නේ. මේ coding වලින් අයින් වෙනවා කියන එක. මොකද එතන තමයි ඇත්තටම අපේ stress එක තියෙන්නේ. ඒක හරි ආසාවෙන් කරන දෙයක්. නිකන් ගේම් එකක් play කරනවා වගේ දෙයක් coding එකක් අපි හිතලා logic එකක් හිතලා තර්කයක් හිතලා ඒකට ලස්සනට අපේ experience එකයි knowledge එකයි දාලා වැඩක් කරලා outcome එක දකින්නට හරි ආසයි. නමුත් අපි නොදැනුවත්වම අපේ මොලේ යටින් හිත යටින් අපේ මයින්ඩ් එකෙන් මේක ස්ට්‍රෙස් වෙනවා. අපේ ශරීරයේ අපේ මුළු thinking pattern එකම හැදෙනවා මේ ස්ට්‍රෙස් එකත් එක්ක යන්න ඉස්සරහට. ඉතින් අපි නොදැනුවත්වම අපේ ඇඟ ඇතුලේ හැදෙන ස්ට්‍රෙස් එක මම හිතනවා දීර්ඝ කාලිනව තියෙන එක හොඳ නැහැ කියලා. ඉතින් ඒ නිසා කොච්චර හොඳ ප්‍රෝග්‍රෑමර් කෙනෙක් වුණත් කොච්චර හොඳ මේ ලොජික් එක්ක හැසිරෙන්න පුළුවන් කෙනෙක් වුණත් මම හිතනවා ඒක දීර්ඝ කාලිනව යන එක හොඳ නැහැ විශේෂයෙන්ම සෞඛ්‍යයට. ඉතින් ඒ නිසා මමත් තීරණය කරනවා සාමාන්‍යයෙන් උපරිම අවුරුදු 5ක් වගේ ඇතුළත 5කට මෙහා ගියත් 5කට එහා යන එකක් නැහැ. මට ලැබෙන ඊළඟ immediate opportunity එකේදී මම ගොඩක් දුරට management field එකකට මේක වෙන්න පුළුවන්. දැන් මම ඉන්නේ associate tech lead level එකේ ලංකාවේ නම් UK වල මේකට කියන්නේ senior lead engineer. මේ position එකේ මට වෙනත් position එකකට මේ software development කියන දේ ඊටම අවම මට්ටමකට තියාගෙන
මැනේජ්මන්ට් පැත්ත වැඩි කරගන්න පුළුවන් රෝල් එකක් හම්බ වුණොත් මේ කම්පැනියම හෝ මම දන්නේ යම් කිසි හේතුවක් නිසා මේ කම්පැනිය නොවුන වෙනත් කම්පැනික හෝ එහෙම chance එකක් ආවොත් සමහර විට තව අවුරුදු කීපයක් මම software field එකේ ඉඳී. එහෙම නොවුනොත් මගේ රිටයර්මන්ට් ප්ලෑන් එක තියෙනවා. මම දැන් පොඩ්ඩකින් ඒක කියන්නම්. ඒකත් එක්ක මම software field එකෙන් මේ විශේෂයෙන්ම මං ඉන්න කම්පැනිස් වලින් මං අයින් වෙලා යයි. ඒ කියන්නේ එකක් නෙවෙයි කම්පැනිස් කීපයක මං පොඩි මේ පොසිෂන්ස් කීපයක් තරනවා. එහෙම එකෙන්ම අයින් වෙලා යයි. හැබැයි මේකෙන් කියන්නේ මං අපහු software සම්බන්ධ කිසිම දෙයක් කතා කරන්නේ නැහැ කියන එක නෙවෙයි. මේ channel එක මට කරන්න පුළුවන් හැකියතාක් කාලයක් මං ඉස්සරහට කරගෙන යනවා. ඒ නිසා බය වෙන්න එපා. මේ content කවදාවත් මම නවත්තන්නේ නැහැ. සහ මේ software development සම්බන්ධ මගේ enthusiasm එක මම නවත්තන්නේ නැහැ කවදාවත්. ඒකත් ඉස්සරහට කන්ටිනියු කරන විදිහක් යන ප්ලෑන් එකක් තියෙනවා. මම ඒකත් කියන්නම්. ඉතින් මේක තමයි මං රිටයර් වෙන විදිහ. බොහෝ විට ඉදිරි අවුරුදු 5 ඇතුළත කෝඩින් වලින් සම්පූර්ණයෙන්ම අයින් වෙන්නයි ප්ලෑන් එක. කෝඩින් වලට ආස නැතුව නෙවෙයි. මං හිතනවා දැන් මම ඉන්නේ මගේ පීක් එකේ කෝඩින් සම්බන්ධව. ඒ කියන්නේ දැන් මට තේරෙනවා එක්ස්පීරියන්ස් එකත් එක්ක මං එක්ස්පර්ටීස් වෙලා ඉන්න ෆීල්ඩ් එකේ විශේෂයෙන්ම ওই JavaScript React සම්බන්ධ Node.js ඒ වගේ දේවල් සම්බන්ධ වැඩවලදී සාමාන්‍යයෙන් දැන් අපිට ආකිටෙක්චර් ලෙවල් එකේ දෙයක් හැන්ඩල් කරගෙන කරන්න පුළුවන් එක්ස්පීරියන්ස් එකක් තියෙනවා. මේ ලෙවල් එකට ආවට පස්සේ ඔයගොල්ලෝ දන්නවා කන්දක් නගිනකොට උනත් ඉතින් කෙනෙක්ට තේරුනොත් තමුන්ට තව නගින්න තියෙනවා කියලා තමුන්ට නැගගෙන යන්න පුළුවන්. මුදුනට ආවට පස්සේ මුදුනට ආපු එකේ ඒ නිදහස ඒ ආශ්වාදයේ ඒ සතුට අත්විඳලා ඉවරුණාට පස්සේ අපි හොඳටම දන්නවා එතනින් එහාට තියෙන අපිට ආපහු පල්ලම් බහින්න කියලා. ඉතින් ඒ නිසා මම විශ්වාස කරනවා කෙනෙක් තමන්ගේ එක්ස්පර්ටීස් ෆීල්ඩ් එකේ පීක් එකට ආවට පස්සේ එතනින් පස්සේ තියෙන්නේ බහින්න. එතනින් පස්සේ තියෙන බහින කලාව. ඉතින් මේ බහින කලාවේදී තවදුරටත් අපි ඒ ෆීල්ඩ් එකේම එහෙම නැත්නම් ඒ එක්ස්පර්ටීස් සබ්ජෙක්ට් එකේම එළිලා හිටියොත් අපෙන් ඊට පස්සේ එළියට එන්නේ අවුට්කම් එකක් එන්නේ මේ අපේ පීක් එකේ හිටපු අවුට්කම් එක නෙමෙයි ඊට වඩා අඩු අවුට්කම් එකක්. ඉතින් මම විශ්වාස කරනවා එහෙම මට්ටමකට එන්න ඕනේ නැහැ කියලා. අපි එක කාලයකදී උපරිම ලෙවල් එකකින් අපේ අවුට්කම් එක දීලා අපේ උපරිම එනර්ජි එක දීලා එළියට. ඉතින් පස්සේ නැවත ඒක අඩු වෙන මට්ටමට එන එක අවශ්‍ය නැහැ කියලා මම හිතනවා. ඔයගොල්ලෝ දන්නවා ලෝක පූජිත ක්‍රීඩකයෙක් කියලා සලකන අපි ශ්‍රී ලංකාවේ කුමාර් සංගක්කාර 2014 15 වගේ වෙනකොට එයාගේ පීක් එකට ආවා. ගහන මැච් එකේ 100 ව ගහනවා 50 ව ගහනවා. හරිම ලස්සන ෂොට්ස් ටිකක් තියෙනවා. එච්චර හොඳට ප්ලේ කර ඉන්නකොට අයින් වෙලා ගියා. පීක් එකේදී අයින් වෙලා ගියා. මොකද එයා හොඳටම දන්නවා. තව කල් හිටියොත් එහෙම එයා එන්නේ දැන් පීක් එකෙන් පහළට කියලා. ඉතින් පහළට ඇවිල්ලා පර්ෆෝමන්ස් අඩු වෙලා බිඳුවට අවුට් වෙලා එහෙම අපේ භාෂාවෙන් කියන්නේ චාටර් වෙලා ෆීල්ඩ් එකෙන් යනවට වඩා හොඳම දේ තමයි ඉන්න පීක් එකේ පරිම ඉන්න වෙලාවදී අයින් වෙලා යන එක. ඉතින් මිනිස්සු කියන්න ගන්නවා අපරාධය අයින් වුණේ කියලා. දැන් අදටත් මාස්ටර්ස් ලීග් වල හොඳ ලස්සන ෂොට්ස් ගහනවා. තාමත් ඉස්සර වගේම හොඳ එනර්ජි එකකින්. මම හිතනවා අදටත් එච්චර හොඳට පර්ෆෝම් කරන්න එයා පීක් එකේදී අයින් වෙච්ච නිසා කියලා. ඉතින් ඔයගේ තමයි අපේ ෆීල්ඩ්ස්. අපේ මානසික මට්ටම ශාරීරික මට්ටම උපරිම තියෙන වෙලාවෙදී අයින් වෙලා ගියොත් අපිට මේ දේවල් ඉස්සරහට මේන්ටේන් කරගෙන යන්න පුළුවන් වෙයි. මානසික මට්ටම ශාරීරික මට්ටම වැටෙනකම්ම වැඩ කරලා පණ නැති වෙනකම්ම වැඩ කරලා අන්තිම මොහොතේ අයින් වුණොත් මම හිතනවා ඒක අපිටම කරගන්න අපරාධයක් කියලා. ඉතින් මෙන්න මේ වගේ කාරණා කීපයක් ඉඳ තමයි මම හිතාගත්තේ මේ අද ඊයේ හිතපු එකක් නෙමෙයි. මේ ෆීල්ඩ් එකට එනකොට අවුරුදු ගාණක් ඉස්සරහට වැඩ කරනවා කියලා යුනිවර්සිටියෙන් පාස් අවුට් වෙනකොට එච්චර ලොකුවට මොටිවේට් වෙලා ආවට ඇත්තටම මේ ෆීල්ඩ් එකේ හරි දේ අඳුරගන්න කාලේ වෙනකොට තේරුම් යනවා මෙන්න මේ කාලේ වෙනකොට අපි අයින් වෙන්න ඕනේ. අයින් වුණ නැත්නම් අපිට ලොකු ගමනක් යන්න බෑ කියලා. හරි. අයින් වුණාට පස්සේ මොකද කරන්නේ? මම කලිනුත් කිව්වා වගේ කලින් වීඩියෝ එකේදීත් ඉතින් දැන් මම අයින් වුණොත් එimhe අවුරුදු 5කින් හරියටම අපි කියමු වර්ස්ට් කේස් එක 5 කියලා. අවුරුදු 5කින් මම කෝඩින් වලින් අයින් වුණොත් software field එකෙන් නෙමෙයි අපි කියමු කෝඩින් වලින් අයින් වුණොත් මම ඊළඟට මොකද්ද කරන්නේ? අවුරුදු 5ක් කියන්නේ එතකොට මගේ වයස අවුරුදු 37ක් වගේ වෙලා තියෙයි. එතකොට අපිට දැන් මේ කාලෙත් එක්ක දැන් අපේ තාත්තලාගේ කාලේ වගේ අරන් බැලුවොත් එimhe අවුරුදු 37ක් කියනකොට අපිට නිකන් මැවෙන්නේ ගොඩාක් වයසක කෙනෙක් වගේ අදහසක්. නමුත් දැන් කාලේ වෙනස්. දැන් අවුරුදු 37 40 මන් දන්නේ 45 50 අයත් ඉන්නවා අපිට 50ද කියලාවත් හිතන මට්ටමකට මේ තාම නිකන් මේ අපිටත් වඩා බාල කට්ටිය වගේ පේන
පරම්පරාවක් තමයි දැන් මේ ජෙනරේෂන් එකේ ඉන්නේ. ඉතින් ඒ නිසා වයස පේන්නේ නැහැ ගොඩක් අයගේ. ඒවත් එක්ක ඒක හොඳයි. ඒවත් එක්ක අපිට මේ ඒජ් එකේදීත් අපිට හොඳ එනර්ජි එකක් තියෙනවා කියලා අපිට හිතෙනවා. ඒ කියන්නේ අපිට තව වැඩ කරන්න පුළුවන්. අපිට තව goals achieve කරන්න පුළුවන්. අපිට තව සෑහෙන දෙයක් කරන්න පුළුවන්. අපේ අවසාන මොහොත දක්වාම අපි මැරෙන මොහොත දක්වාම අපි කරන්නේ අපේ යම්කිසි ටාගට් එකක් පස්සේ දුවන එකනේ. ඉතින් ඒ වගේ ටාගට්ස් තියාගෙන වැඩ කරගෙන යන්න පුළුවන්. අපි රිටයර් වුණා කියලා ගෙදරට වෙලා නිදාගෙන ඉන්නේ නැහැ. මං ගත්තොත් එහෙම මට ඔප්ෂන්ස් ප්‍රධාන දෙකක් තියෙනවා. එකක් මගේම බිස්නස් වලට බහින එක ඔප්ෂන් එකක් කිව්වට ඒක ගන්න නැතුව ඉන්න ඔප්ෂන් එකක් නෙමෙයි. අදටත් ඒක ෆලෝ කරන දෙයක්. ඉතින් ඒක අනිවාර්යයෙන්ම කරනවා. එතන ඔප්ෂන්ස් නෙමෙයි. මං කරන ප්‍රධාන දේවල් දෙකක් තියෙනවා. දෙකම කරයි. එකක් කරයි හෝ නොකරයි මේ බිස්නස් එක නම් අනිවාර්යයෙන්ම කරගෙන යයි. අර කරයි හෝ නොකරයි කියන එක තමයි මං කලින් කිව්වා වගේ මැනේජ්මන්ට් ෆීල්ඩ් එකකට බහින එක. මැනේජ්මන්ට් ෆීල්ඩ් එකකට බහින එක එක්කෝ සෙට් වුණොත් කරයි. නමුත් ඒ පස්සෙම යන එකක් නැහැ. මැනේජ්මන්ට් සම්බන්ධ මැනේජ්මන්ට් කියන්නේ මේ මැනේජර් කෙනෙක් වගේ අර ඔෆිස් එකක කළමනාකරණය කරන ඔය මුදල් ගණතුන් සම්බන්ධ කරන මැනේජ්මන්ට් නෙවෙයි. ටීම් මැනේජ්මන්ට්, ටෙක් මැනේජ්මන්ට්, විශේෂම ඔය ආකිටෙක්ට් කෙනෙක්, චීෆ් ආකිටෙක්ට් කෙනෙක් වගේ පොසිෂන් එකකට යන්න පුළුවන් වුණොත් යම්කිසි කාලයක යම්කිසි කම්පැනි එකක software development වලින් ඈත් වෙලා නමුත් software සම්බන්ධ දිගටම කන්සල්ටිං කරගෙන එහෙම ඉන්න පුළුවන් තත්ත්වයක් තිබුණොත් සමහර විට කරයි. එහෙම ඔපචුනිටි එකක් නැති වුණොත් අවුරුදු 5ක් ඇතුළත බොහෝ දුරට මම software field එකේ මම වැඩ කරන job field එකෙන් අයින් වෙයි. ඊට පස්සේ මොනවද මම කරන්නේ? මේක වැදගත් වෙයි ඔයගොල්ලෝ ගොඩක් දෙනෙක්ට, විශේෂයෙන්ම මගේ වයසේ ඉන්න ගොඩ දෙනෙක්ට තමන්ගේ ඉස්සරහා රිටයර්මන්ට් ප්ලෑන් එක ගැන ඩවුට් එකක් තියෙනවා නම් මොන වගේ දෙයක් කරොත් හොඳයිද කියන එක ගැන අදහසක් ගන්න. මම බල කරනව නෙවෙයි කාටවත් මේවම කරන්න කියලා. නිකන් අයිඩියා එකක් ගන්න. ඔයගොල්ලන්ට ප්ලෑන් සදාගන්න, රිස්ක් එක හරියට මැනේජ් කරගන්න මම මේ පොයින්ට්ස් ටික කියන්නම්. මම ප්‍රධාන ෆීල්ඩ්ස් 4ක ආයෝජනය කරන්න බලාපොරොත්තු වෙනවා බිස්නස් විදියට. ඒ 4න් එකක් මම මේ අවස්ථාවේදී නොකිය ඉන්නම්. ඉදිරියේදී කියන්නම්. ඉදිරියේදී කියන්නේ ටිකක් ඒ ගැන මගේ දැනුම අඩුයි තවම. නමුත් මම ආස ෆීල්ඩ් එකක් ඉන්වෙස්ට් කරන්න බිස්නස් එකක් විදියට. ඒ සම්බන්ධව මම දැම්ම නොකිය ඉන්නම්. නමුත් ෆීල්ඩ්ස් 3ක් ගැන මට කියන්න පුළුවන්. පළවෙනිම ෆීල්ඩ් එක ඇග්‍රිකල්චර්. මම කලිනුත් කියලා තියෙනවා ඔයගලන්ට. ඔයගොල්ලෝ හැමෝම දන්නවා. මම හිතන්නේ කලින් වීඩියෝස් බලලා තියෙන අය ඇග්‍රිකල්චර් ෆීල්ඩ් එකේ මම ඉන්වෙස්ට් කරන්න ඉන්නවා. මම මේ ෆීල්ඩ්ස් හැම එකක් ගැනම කියන්නම්. මෙන්න මේ පොයින්ට්ස් වලින්. ඇයි මම මේ ෆීල්ඩ් එකේ ඉන්වෙස්ට් කරන්නේ? මොකද්ද වාසිය? මොනවද තියෙන රිස්ක්? මොනවද තියෙන අවාසි? ප්‍රොෆිට් එක කොහොමද? එතකොට ප්‍රධානම කාරණාව මේ ඇග්‍රිකල්චර් එක ගත්තොත් එහෙම ඇයි මම මේක කරන්නේ? ප්‍රධානම දේ මේක මගේ පළාතේ ප්‍රධානම බිස්නස් එක විදියට ගොඩක් අය කරන දෙයක්. මම ඉන්නේ අනුරාධපුරේ. ඉතින් මම ඉන්න පළාතේ බිස්නස් එකක් විදියට හොඳම ෆීල්ඩ් එකක් ඇග්‍රිකල්චර් කියන්නේ. ඉතින් මේකේ ආයෝජනය කරන්න මම පෙළඹුණේ 2020 අවුරුද්දේදී මුලින්ම. 2020 අවුරුද්දේදී මට ඇත්තම කියනවා නම් ලොකු ආර්ථිකයක් තිබුණ නැහැ මේ වගේ බිස්නස් එකක ඉන්වෙස්ට් කරන්න. නමුත් ආසාවටම තමයි ලෑන්ඩ් එකක් අරගෙන ඒකේ ඩෙවලොප්මන්ට්ස් පටන් ගත්තේ. නමුත් තාම මේ වෙනකන් හරියටම උපරිම දායකත්වය දීලා තාම ඇග්‍රිකල්චර් ක්‍රොප් එකක් එහෙම නැත්නම් ඇග්‍රිකල්චර් ෆාම් එකක් මම තාම පටන් අරන් නැහැ. දැන් තමයි ඒක පටන් ගන්න සියලු වැඩ කටයුතු සූදානම් කරගෙන යන්නේ. මෙතෙක් කරේ ඉඩම සංවර්ධනය කරගෙන තියාගෙන නඩත්තු කරගෙන හිටපු එක විතරයි. ඇග්‍රිකල්චර් ලෑන්ඩ් එක ගැන මම ගොඩාක් විස්තර කියන්නේ නැහැ. මේකෙදි ඇග්‍රිකල්චර් කියනකොට මොන වගේ දේවල්ද කරන්නේ, මොන වගේ ආදායම් දෙන්නේ, මේ වගේ විස්තර දෙන channels, YouTube channel සිංහලෙන් කරන ඕන තරම් හොඳ YouTube channels ලංකාවේ තියෙනවා. මම ඔයගොල්ලන්ව වෙලාවක අර නෝර්ලිය ට්‍රිප් එක එක්කන් ගියා වගේ වෙලාවක මගේ ලෑන්ඩ් එකටත් එක්කගෙන යනවා, වත්තට එක්කගෙන යන්නම් දවසක වීකෙන්ඩ් එකක වගේ. මොකද මම මේ දවස්වල හැම වීකෙන්ඩ් එකෙම වගේ ඉන්නේ, වෙන කොහෙවත් ගියේ නැත්තම් අපේ වත්තේ. මේක කරන්න ප්‍රධානම හේතුව එකක්, මේක මගේ ප්‍රදේශයේ ගොඩක් ජනප්‍රිය ප්‍රසිද්ධම බිස්නස් වර්ගයේ බිස්නස් වලින් එකක් ඇග්‍රිකල්චර් කියන එක. ඊළඟට මේකට දාන දෙන කැපිටල් එක වැඩි. මේකේ තියෙන රිස්ක් එක තමයි මේකේ කැපිටල් එක වැඩි. ඒ කියන්නේ දාන තියෙන ප්‍රාග්ධනය වැඩි. විශාල ප්‍රාග්ධනයක් දාන්න වෙනවා මේක පටන් ගන්න. තවත් රිස්ක් එකක් එහෙම නැත්නම් අවාසියක් තමයි මේක නඩත්තු කරන්න වෙනවා දිගටම. ඒ කියන්නේ මේක
වැඩි පටන් අරගෙන ඔයාලට පැත්තකටලා ඉන්න බෑ ආදායම මේ කියලා බලාගෙන මේක නඩත්තු කරන්න යනවා දිගට මේක දිගටම ඉන්න වෙනවා මේ බිස්නස් එකේ යම්කිසි කාලයක් වෙනකන් ඒ යම්කිසි කාලේ පහුණාට පස්සේ ඔයාලට පුළුවන් ඔයාගේ ස්ටාෆ් එකක් හදාගෙන ඕනනම් අයින් වෙලා ඉන්න. නමුත් දිගටම මේකේ ඒ ස්ටාෆ් එක හදාගන්නකම් මේකේ වැඩ ටිකක් අමාරුයි කරගෙන ඉන්න ඕන. මේකේ තියෙන වාසි සහගත පැත්ත තමයි මේකේ ඉන්වෙස්ට්මන්ට් එකත් එක්ක බලනකොට හම්බෙන ප්‍රොෆිට් එක ඉතා වැඩි. ඉතාම වැඩි ප්‍රොෆිට් එකක් හම්බෙන ෆීල්ඩ් එකක් තමයි ඇග්‍රිකල්චර් කියලා කියන්නේ හරියට කරනවා නම්. සාමාන්‍යයෙන් ඉන්වෙස්ට්මන්ට් එකට අදාළව ලැබෙන ඉන්කම් එකේ අනුපාතය ගොඩක් වැඩි. ඒක කීයද කියලා මම ගණන් හදලා නැහැ. නමුත් මට තේරලා තියෙන විදිහට සාමාන්‍යයෙන් 1:50 1:100 වගේ යන අනුපාත තියෙන අවස්ථා තියෙනවා මේ බිස්නස් එකේදී. ඇග්‍රිකල්චර් වලදී. සමහරට ඊටත් වඩා වැඩි අවස්ථාවක් තියෙනවා. ඒ වගේම තමයි මේකේ තියෙන තවත් වාසියක් තමයි අපිට හම්බෙන මානසික නිදහස. ඇග්‍රිකල්චර් කියන්නේ ලෑන්ඩ් එකකට ගිහිල්ලා එතන ඉඳන් අපි අර අපේ භාෂාවෙන් කියනවා නම් කුඹුරු කොටන එක හේන් කොටන එකම නෙමෙයි. ඇග්‍රිකල්චර් කියලා ගත්තාම ඒකේ වැඩ ගොඩක් තියෙනවා අපිට ඒ ෆාම් හදන්න පුළුවන්. දැන් මගේ ලෑන්ඩ් එකේ මම ග්‍රීන් හවුසස් හදනවා. ඒක එක ක්‍රම වලට ඩෙවලොප් කරනවා. එක කොටසක පොඩි මේ කබාන එකක් හදන්නත් ප්ලෑන් එකක් තියෙනවා. කමර්ෂල් කරන්න නෙමෙයි මට ගිහිල්ලා ඉන්න. ඉතින් ඒ වගේ මානසික නිදහස සෑහෙන විදිහකින් හම්බෙනවා, සෑහෙන තරමකින් හම්බෙනවා මේ ඇග්‍රිකල්චර් බිස්නස් එකේදී. ඒකත් ලොකු ආසයක් ඕගොල්ලන්ට හම්බෙන ඇග්‍රිකල්චර් වලේ ඉන්වෙස්ට් කරනවා නම්. නමුත් හොඳට තේරුම් ගන්න ඕනේ තමන් මේ බිස්නස් එකේ උපරිම ඇටච් වෙලා ඉන්න ඕනේ මේකට. ලොකු කැපිටල් එකක් අවශ්‍ය වෙනවා මේ වගේ වැඩක් පටන් ගන්න. විශේෂයෙන්ම ලෑන්ඩ් එකක් ගන්න ලොකු වියදමක් යනවා. ඊට පස්සේ ඒක සංවර්ධනය කරන්න ලොකු වියදමක් යනවා. සාමාන්‍යයෙන් උදාහරණයකට කිව්වොත් එහෙම මගේ ඔය ලෑන්ඩ් එක අක්කර 4.5 පමණ ලෑන්ඩ් එකක් මම ගත්තේ 2020 දී. මේ වෙනකොට මම හිතන්නේ මම ලක්ෂ 50කට ආසන්න ප්‍රමාණයක් වියදම් කරලා තියෙනවා නඩත්තු කරන්න. සමහරට ඊටත් වැඩි ඇති, වැඩි වුණත් අඩු නම් වෙන්නේ නැති වෙයි. නඩත්තු කරන්න මේ අවුරුදු 5 ඇතුළත වියදම් වෙලා ඇති මට ආසන්න වශයෙන් ඒ වගේ ප්‍රමාණයක්. ඉතින් එහෙම තත්ත්වයක් තමයි තියෙන ඇග්‍රිකල්චර් බිස්නස් එකේ. හැබැයි මම හොඳටම දන්නවා සමහරට එක කන්නෙන් මට මේ ලක්ෂ 50 හොයාගන්න පුළුවන්. ඒක තමයි මම කිව්වේ මේකේ ඉන්වෙස්ට්මන්ට් එකට දාන ඉන්වෙස්ට්මන්ට් එකට හම්බෙන අවුට්කම් එක නැත්නම් ඉන්කම් එක ප්‍රොෆිට් එක රේෂියෝ එක ගොඩක් වැඩි කියලා. ඒක ඇග්‍රිකල්චර් බිස්නස් එක. ඊළඟට මම ඉන්වෙස්ට් කරන්න බොහොම කැමැත්තෙන් ඉන්න. දැන් මේක මම දැනටමත් කරගෙන යන දේ. ඒක මම සංවර්ධනය කරලා හැම දෙයක්ම 80%කට වඩා ඉවරයි. දැන් මට ඇග්‍රිකල්චර් වැඩේ හිමිට කරගෙන යන්නයි තියෙන්නේ. මම ඊළඟට ඉන්වෙස්ට් කරන්න ඉන්න බොහොම ආසාවෙන් ඉන්න පැත්තක් තමයි එනර්ජි බල ශක්තිය. මේකේ මොකක්ද හරියටම කරන්න කියන එක මම මේ මොහොතේ කියන්නේ නැහැ. මොකද මේක මම ඉස්සරහට කරන්න ඉන්න දෙයක් නිසා. නමුත් ඇයි මේ එනර්ජි එහෙම නැත්නම් බල ශක්තිය කියන ෆීල්ඩ් එක තෝරගත්තේ ඉන්වෙස්ට් කරන්න? එකක් තමයි ඒකත් මගේ ප්‍රදේශයට ගොඩක් මැච් වෙනවා. මම ඉන්නේ අනුරාධපුරේ. ඉතින් හොඳට ඊට පායනවා. ඒවත් එක්ක මට රිනියබල් එනර්ජි සම්බන්ධව ඉන්වෙස්ට් කරන්න හොඳ අවස්ථාවක් තියෙනවා මේ ප්‍රදේශයේ. ඊළඟට සාමාන්‍යයෙන් මේකේ වාසි ගොඩක් තියෙනවා. අවාසිත් තියෙනවා ඒ විදිහටම. ප්‍රධාන වශයෙන් මම දකින්නේ වාසි විදිහට මේකේ ඉන්වෙස්ට් කරාට පස්සේ මේ රිනියබල් එනර්ජි වල ඉන්වෙස්ට් කරාට පස්සේ ඔයගොල්ලන්ට මේකේ අර කලින් මම කිව්ව ඇග්‍රිකල්චර් බිස්නස් එකේ කරා වගේ ඇටච් වෙලා ඉන්න අවශ්‍ය නැහැ. ඔයාලා ඉන්වෙස්ට් කරලා වගේ වැඩේ ඉවර නම් ඔයාට ඔයාගේ ගෙදරට වෙලා හිටියත් ඔයාගේ ඉන්කම් එක හරියට වෙලාවට හම්බ වෙනවා. නඩත්තුව පමණයි විශේෂයෙන්ම අවශ්‍ය වෙන්නේ. ඊට අමතරව තව දේවල් කීපයක් තියෙනවා. නමුත් අර ඇග්‍රිකල්චර් බිස්නස් එක වගේ මේකෙම ඇලිලා ගැලිලා ඉන්න අවශ්‍ය නැහැ. ඉතින් ඒක වාසියක් මේ එනර්ජි වගේ දේවල් වලදී. තව වාසියක් තමයි මේ එනර්ජි සම්බන්ධව ඉන්වෙස්ට් කරන අයට රජයෙන් විශාල වශයෙන් සහන දෙනවා. ටැක්ස් සහන දෙනවා, ලෝන් සම්බන්ධ සහන දෙනවා, ඊළඟට වැඩිපුර අවස්ථා දෙනවා. ඔය ඉම්පෝර්ට් කරන දේවල් වලට මම හිතන්නේ ඔය සෝලා, ඊළඟට තව ඔය හයිඩ්‍රෝ, ඊළඟට මේ වින් පවර් සම්බන්ධ වුණත් මම හිතන්නේ ගොඩක් එක උපකරණ එක සර්විසස් ඉම්පෝර්ට් කරන දේවල් වලට සෑහෙන සහන ලබා දෙනවා. මොකද රටට රිනියබල් එනර්ජි අවශ්‍ය නිසා. ඉතින්
ඒ දේටත් මම බොහොම ආසාවෙන් ඉන්වෙස්ට් කරන්න බලාගෙන ඉන්නවා. ඊළඟට තුන්වෙනියට මම බොහොම කැමැත්තෙන් ඉන්වෙස්ට් කරන්න ඉන්න තවත් ෆීල්ඩ් එකක් තමයි මම ඉන්න ෆීල්ඩ් එක software ෆීල්ඩ් එක. මේක software ෆීල්ඩ් එකේ වට මම software කම්පැනි එකක් පටන් ගන්නවා කියන එක නෙමෙයි අදහස ටෙක් කම්පැනි එකක් තමයි පටන් ගන්න ඉන්නේ. මොකද මේ දෙකේ වෙනස software කම්පැනි එකක් කියලා පටන් ගත්තොත් ඔයගොල්ලෝ දන්නවා මේකේ software කියන එකේ නමින්ම තේරෙනවා අපි software තමයි ඩෙවලොප් කරන්නේ. මොකද softwareම විතරක් නැතුව software ඇතුළුව අපිට ටෙක්නොලොජි පැත්තෙන් දෙන්න පුළුවන් තව සොලියුෂන්ස් මොනවද විශේෂයෙන්ම software නොවන ඒ කියන්නේ ඉතින් hardware නේ ඒ වගේ දේවල් මොනවද කරන්න පුළුවන් කියන එක ගැන රිසර්ච් කරන්න මම පටන් අරන් තියෙනවා. නමුත් ඒවත් එක්කම software මේ කම්පැනි කරහා දෙනවා. ඉතින් ටෙක් කම්පැනි එකක් ටෙක් කන්සල්ටන්ට් කම්පැනි එකක් පටන් ගන්න අදහසක් තියෙනවා. මේක ගැනත් මම කලින් වීඩියෝස් කීපයක කිව්වා. ස්ටාර්ට්අප් එකක් පටන් ගන්නවා කියලා. මේ ටෙක් කම්පැනි එක තමයි ස්ටාර්ට්අප් එක. මේකේ එක සයිඩ් එකක් තමයි අපේ software development. අනිත් සයිඩ් එක R&D එහෙම නැත්නම් රිසර්ච් පැත්තක් තමයි යන්නේ. මේ R&D පැත්ත රිසර්ච් පැත්තට මගේ දැනටවත් ටීම් එකක් ඉන්නවා. ඒගොල්ලෝ ඒ රිසර්ච් පැත්ත කරගෙන යනවා. විශේෂයෙන්ම software නොවන, ඒ කියන්නේ hardware සම්බන්ධව දෙන්න පුළුවන් අපිට solutions මොනවද කියලා රිසර්ච් කරන පැත්තක්. අනිත් පැත්තේ මම software සම්බන්ධ වැඩ කරගෙන යනවා. අපිට මම දැනටමත් product tag plan කරලා තියෙනවා කරන්න. ඊට අමතරව මගේ Upwork accounts වල එන projects මම මේ software company එක හරහා launch කරන්න එහෙම නැත්නම් develop කරන්න බලාපොරොත්තු වෙනවා. ඊට අමතරව මගේ අනිත් මේ platform විශේෂයෙන්ම YouTube ඒ channels ටිකත් යම් කිසි අවස්ථාවක මට company එකක් යටතේ register කරන්න අවශ්‍ය වුණොත් මම ඒකත් මේ software company එක යටතේ register කරනවා. ඉතින් මෙතන fields තුනක් ගැන මම කතා කරා. තුන්වෙනි ෆීල්ඩ් එක විදිහට මම ගත්ත software ෆීල්ඩ් එක ගැන මම කිව්වොත් ඇයි මේක තෝරගත්තේ කියලා. විශේෂයෙන් මේක මගේ ෆීල්ඩ් එක මම කාලයක් තිස්සේ ජොබ් එක කරන සහ මම ආස ෆීල්ඩ් එක. ඉතින් ඒ ෆීල්ඩ් එකේ full expertise knowledge එක මට තියෙනවා කියලා මම හිතනවා. ඉතින් ඒකේ වාසිය තියෙනවා. ඊළඟට මේක අර කලින් මම කිව්ව ෆීල්ඩ්ස් දෙකට වඩා මම කලින් කියන්න බැරි වුණා මේ renewable energy වල ඉන්වෙස්ට් කරන අයටත් කියන්න ඕන තව එක අවාසියක් තමයි මේකෙත් මූලික ප්‍රාග්ධනය ලොකු ප්‍රාග්ධනයක් යොදවන්න ඕන වැඩි. හයි කැපිටල් එකක් දාන්න වෙනවා මේ වගේ වැඩක් පටන් ගන්න. විශේෂයෙන්ම ඔයාට ලෑන්ඩ් එකක් ඕනේ. ඔයා සෝලර් ප්‍රොජෙක්ට් එකක් කරනවා නම් ඔයාට සෝලර් ප්‍රොජෙක්ට් එකට යන කොස්ට් එක වැඩි. ඔයා ඔය නුවර එළිය නුවර මාතලේ වගේ දිස්ත්‍රික් වල ඉන්න ඔයාට හයිඩ්‍රෝ එනර්ජි ප්‍රොජෙක්ට් එකක් කරන්න පුළුවන්. ඒ වගේ දෙයකදී හයිඩ්‍රෝ ප්ලාන්ට් එකක් හදන එකට ලොකු කොස්ට් එකක් යනවා. ඔයා ඉන්නේ ඔය කෝස්ටල් සයිඩ් එකේ නම් ඔයාට පුළුවන් වින්ඩ් පවර් සම්බන්ධව ප්‍රොජෙක්ට් එකක් කරන්න. ඒ වගේ ප්‍රොජෙක්ට් එකකටත් යන කොස්ට් එක ගොඩක් වැඩි. මේ මූලික ප්‍රාග්ධනය වැඩි. නමුත් මේකේ මූලික ප්‍රාග්ධනය සහ ඔයා වේදම් කරන ඉන්වෙස්ට්මන්ට් එකට ඔයාට හම්බෙන ඉන්කම් එකේ රේෂියෝ එක ටිකක් අඩුයි. අර ඇග්‍රිකල්චර් වගේ ලොකු රේෂියෝ එකක් හම්බෙන්නේ නැහැ. 100 එකට 200 වගේ රේෂියෝ එකක් නැහැ. නමුත් මේකේ කන්සිස්ටන්සි එක හොඳයි. ඇග්‍රිකල්චර් එකේදී ඔයාට හම්බෙන ඉන්කම් එක කලින් ප්‍රෙඩික්ට් කරන්න බෑ. නමුත් මේ රිනියබල් එනර්ජි වගේ දෙයකදී ඔයාට කන්සිස්ටන්ට් ඉන්කම් එකක් හදාගන්න පුළුවන්. හොඳ පැසිව් ඉන්කම් එකක් විදිහට හොඳටම කන්සිඩර් කරන්න පුළුවන් දෙයක් තමයි මේ එනර්ජි කියලා කියන්නේ. ඉතින් ඒක ඒ පැත්ත. software එක ගත්තොත් එහෙම අර fields දෙකටම වඩා initial cost එක ඉතාම අඩුයි. සාමාන්‍යයෙන් ඔයාගේ time එකයි ඔයාගේ knowledge එකයි අරගෙන මම හිතන්නේ ඔයාට cost එකක් යන්නේ නැතිම තරම් software field එකේ invest කරනකොට. ඔයා තනියම වැඩක් කරනවා නම් හෝ යාගේ යාළුවෝ කිප දෙනෙක් එක්ක වැඩක් පටන් ගන්නවා නම් ඔයා එම්ප්ලොයිස්ලා දාලා පටන් ගන්නවා නම් ඔයාට cost එකක් තියෙනවා එතනත්. හැබැයි එතකොට මේකේ ඉන්කම් එක ගත්තොත් එහෙම මේකේ ඔයාගේ ඉන්වෙස්ට්මන්ට් එකට හම්බෙන ඉන්කම් එකේ රේෂියෝ එක අනුපාතය මේකෙත් ගොඩක් වැඩි. මොකද උදාහරණයකට ඔයා සහ ඔයාගේ යාළුවෝ කිප දෙනෙක් යුනිවර්සිටි එකේ හරි යාළුවෝ කිප දෙනෙක් එකතුලා වැඩක් පටන් ගත්තොත් software වැඩක් පටන් ගත්තොත් ඒකේ යන cost එක ආසන වශයෙන් බිඳුවයි. නමුත් හම්බෙන ප්‍රොෆිට් එක ගොඩක් වැඩි සහ ඒ දෙක අතර ගැප් එක එතකොට ගොඩක් වැඩි. ඒ නිසා මේකේ රේෂියෝ එක ගොඩක් වැඩි ඔයාට හම්බෙන ඉන්කම් එක. ඉතින් ඒ වගේ වාසිය තියෙනවා. මේකේ තියෙන අවාසිය තමයි මේකට ලොකු කාලයක් වැය වෙනවා සහ මේ වගේ දෙයකට ට්‍රේන් වෙන්න කාලයක් යනවා. ඔයා දැනටවත් මේකට ට්‍රේන් වෙලා ඉන්න කෙනෙක් නම් ඔයා software engineer කෙනෙක් නම් ඔයාට හොඳ ටීම් එකක් ඉන්නවනම් මම හිතන්නේ මේකේ තියෙන අවාසියත් පැත්ත ගොඩක් අඩුයි. software company එක පටන් ගන්න එක මේකේ තියෙන එක අවාසියක් තමයි ඔයා service based company එකක් දාන්න යනවා නම් ඔයාට clients ලා අල්ල ගන්න විදියක් ගැන කල්පනා කරන්න වෙනවා.
ඔය ප්‍රොඩක්ට් බේස් කම්පැනි එකක් දාන්න ඉන්නවනම් දැන් මම කරන්නේ මගේ පළවෙනි ඉනිෂියල් ස්ටේජ් එකේදී ප්‍රොඩක්ට් එකක් හදන්නේ මගේම ප්‍රොඩක්ට් එකක්. ඒතර මට ක්ලයන්ට්ස්ලා අල්ලන්න ඕනේ නැහැ දැම්මම. නමුත් මම මේ ප්‍රොඩක්ට් එක හදලා ඉවර වුණාට පස්සේ මාකට් කරනකොට මට ක්ලයන්ට්ස්ලා අල්ලන්න වෙනවා මේ ප්‍රොඩක්ට් එක යූස් කරන්න දෙන්න. ඒ එතනදී මාකටිං කොස්ට් එකක් සමහරවිට මට යයි. නමුත් මට මගේ ප්‍රොඩක්ට් එක ෂුවර් නම් මාකටිං වලට විදන් කරාට ගැටලුවක් නැහැ. ඉතින් ඔන්න ඔය ෆීල්ඩ්ස් තුන මම මේ මොහොතේදී එකක් දැනටමත් පටන් අරගෙන කරගෙන යනවා සහ අනිත් ඒවා ඉස්සරහට කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මම බලාපොරොත්තු වෙනවා මේ ෆීල්ඩ්ස් වලින් මගේ software මම දැනට වැඩ කරන කම්පැනි එකේ මම උපයන ප්‍රමාණය වගේ ප්‍රමාණයක් මට හොයාගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් එහෙම හොයාගන්න පුළුවන් වෙච්ච දවසකට තවදුරටත් මම හිතනවා මම මේ software coding සම්බන්ධ වැඩවල නිරත වෙන්න අවශ්‍ය නැහැ කියලා. ඉතින් මම කලිනුත් කිව්වා වගේ මම මේ software company එකෙන් අයින් වුණත් මම වැඩ කරන දිගටම මගේ freelance වැඩ ටික ඒ කියන්නේ මගේ Upwork ඒවා ඒ ටික කරගෙන ඉන්නවා. මගේ software startup එක පටන් අරගෙන ඒකේ වැඩ ටික මම දිගටම කරගෙන යනවා. මේ channel ටික දිගටම කරගෙන යනවා. සමහර විට මගේ retirement plan එකේදී මම දැන් එක ජොබ් එකකින් හම්බ කරගන්න උදාහරණයකට අපි කියමු මම මේ ජොබ් එකෙන් මාසෙකට $5000ක් හොයා ගන්නවා කියලා. මේක පොසිෂන් එකකින් දවසට පැය 8ක් වැඩ කරලා සතියට පැය 40ක් වැඩ කරලා මාසෙට මම $5000ක් ගන්නවා. මම මේකේ පොසිෂන් එකක් දරනවා මේ කම්පැනි එකේ සීනියර් ලීඩ් ඉන්ජිනියර් කියලා. ඉතින් ඒ පොසිෂන් එකට මගේ රෙස්පොන්සිබිලිටිස් ටිකක් තියෙනවා. මම ඒ ටික ඉටු කරනවා. අවශ්‍ය වෙලාවට නිවාඩු ගන්නවා. මේ හැම දෙයක්ම කරගෙන අපි කියමු මම මාසෙකට $5000ක් උපයනවා කියලා. මම මගේ බිස්නස් එකකට බැස්සොත් තනි බිස්නස් එකකින් මට $5000ක් හොයාගන්න බැරි වෙයි. නමුත් මම අර ප්ලෑන් කරන බිස්නස් තුනම සහ ඊට අමතරව තව ෆීල්ඩ් එකක් මම කිව්වා ඒක ගැන මම දැනට විස්තර කරන්නේ නැහැ කියලා. නමුත් එතනිනුත් යම් කිසි ආදායමක් එයි. සහ මම ටියුෂන් කරන විශේෂයෙන්ම මම දැනට නවත්තලා තියෙන ටියුෂන් එක මම ආපහු මේ වල පටන් ගන්නවා. මම ඒ ගැනත් පස්සේ ඉන්වෙස්ට්මන්ට් එකක් දෙන්නම්. ඒවත් එක්ක මේ ඔක්කොගම එකතුවෙන් මට හොයාගන්න පුළුවන් නම් මම දැන් මගේ එක ජොබ් එකෙන් හොයාගන්න ගාන මේ $5000 මට හොඳටම ඇති. එතකොට මම දැන් පැය 8ක් වැඩ කළා ඊටු ටික මම නිකන් ඉන්නවා කියලා හිතුවත් මම අර බිස්නස් වර්ග 5ක් 6ක් එකපාර කරලා ඊට වඩා සෑහෙන්න මහන්සිලා මම දැන් ඉන්නවට වඩා ගොඩක් මහන්සිලා සමහරට නිදාගන්න ටයිම් එකකුත් නැති වෙයි. ඒ ඔක්කොම කළා $5000ක් වෙනකන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් අපරාධිනේ කියලා. මොකටද එච්චර මැරෙන්නේ බොරුවට බිස්නස් ගොඩක් බදාගෙන මට දැන් මේ එක ජොබ් එකෙන් පැය 8ක් වැඩ කළත් ඒ ගාන හොයාගන්න පුළුවන් නේ කියලා. ඒකට මම කියන්නේ කොච්චර මහන්සි වුණත් අර ඔක්කොම මගේ බිස්නස්. එතකොට මගේ කන්ට්‍රෝල් එකේ තියෙන හැම දෙයක්ම. මට $5000 10000 කරගන්න ඕන නම් ඒකත් තියෙන්නේ මගේ අතේ. මට මේ මාසේ $5000ක් ඕනේ 2500ක් කරා නම් ඇති මම සති දෙකක් නිදාගෙන ඉන්නවා ගෙදරට වෙලා නැත්නම් කොහේ හරි ට්‍රිප් එකක් යනවා කියලා හිතුවත් ඒකත් තියෙන්නේ මගේ කන්ට්‍රෝල් එකේ. මට දැනට හම්බ කරපු ගාන ඇති මාසයක් දෙකක් මම නිකන් ඉන්නවා කියලා හිතාගත්තොත් වෙන වැඩකට කොහේ හරි යනවා කියලා හිතාගත්තොත් ඒකත් තියෙන්නේ මගේ අතේ. ඉතින් මේ වගේ විශාල මානසික නිදහසක් එක්ක සම්පූර්ණ කන්ට්‍රෝල් එකක් මගේ අතට හම්බුනහම මගේ බිස්නස් කීප එක නොලෙජ් එකත් එක්ක මම හිතනවා ඒක තමයි මට ඕනේ මගේ රිටයර්න්මන්ට් ප්ලෑන් එකේ. කියන්නේ මගේ රිටයර්න්මන්ට් එකේ පස්සේ මට ඒක තමයි සිද්ධ වෙන්න ඕනේ කියලා. ඒ නිසා මම වැඩ අඩු කරගන්නව නෙමෙයි මේ කරන්නේ වැඩ වැඩි කරගන්නවා. නමුත් ඒ හැම වැඩක්ම මගේ වැඩ බවට පත් කරගෙන තමයි මම ඒක කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒකත් එක්ක මට මම හිතනවා මගේ software field එකෙන් අයින් වුණාට පස්සේ මට දිගටම කරගෙන යන්න පුළුවන් වෙයි කියලා හැම දෙයක්ම. ඕක තමයි මට කියන්න ඕන උනේ. කවුරුත් හිතන්න එපා එකපාරම මේ වගේ අදහස් කීපයක් හිතට ආව ගමන් software field එකෙන් අයින් වෙනවා කියලා. ඕව තමන් දැන් ඉන්න මොනයම් හෝ field එකකින් අයින් වෙනවා කියලා. මේ හැම දෙයක්ම කරන්න මම කලින් කිව්වා වගේ විශේෂයෙන්ම agriculture වලට සහ ඔය energy වගේ දෙයකට invest කරනවා නම් ඒ වගේ income එක හොඳ වුණාට යන කැපිටල් එක වැඩි. ඒ නිසා ඒ කැපිටල් එක කොහොම හරි හොයා ගන්න ඕනේ. දැන් මම මේ software field එකේ ඉන්න ගමන් කරන්නේ ඒක. මේ හම්බ කරගන්න සල්ලි මම invest කරන්නේ ඒවට. යම් කිසි දවසක ඒවට invest කරපු එකේ වටිනාකම එළියට එන්න ගත්තාම මට පුළුවන් දැන් ඉන්න තැනින් අයින් වෙලා ඒ දේවල්ම දිගටම කරගෙන ඉන්න. ඉතින් නිසා මම අර කලින් කිව්වා වගේ software field එක ඉක්මනින් හම්බ කරගෙන ඉක්මනින් අයින් වෙන්න පුළුවන් field එකක්. අන්න ඒ වාසිය ඔයාලත් ගන්න බලන්න. එහෙම නැතුව මම හිතන්නේ අවුරුදු 15 10 17 18 20 වගේ කාලයක් ඔයගොල්ලෝ software field එකේ ඉන්න plan කරයි කියලා මම හිතන්නෙත් නැහැ. එහෙම කරනවා නම් මම හිතන්නේ මට තාර්කිකවම හිතන්න බෑ කවුරු හරි එහෙම කරයි කියලා.
එනිසා මෙහෙම ප්ලෑන්ස් ටිකක් හදාගන්න. හරි ආසයි මෙහෙම බිස්නස් වැඩ ගැන හිතන්න පටන් ගත්තාම, මේවා ගැන ඉගෙන ගන්න පටන් ගත්තාම. මම මගේ MBA එකත් පටන් ගත්තා. Master of Business Administration සිනෙක් යුනිවර්සිටි එකේ මාළඹේ. විශේෂයෙන්ම මගේ මේ බිස්නස් සම්බන්ධ වැඩ කටයුතු වලට හොඳ නොලෙජ් එකක් ගන්න. මොකද ඇත්තටම බිස්නස් සම්බන්ධ අපි ලොකුට ඉගෙනගෙන නැහැ නේ. ටෙක්නොලොජි සොෆ්ට්වෙයාර් ඉගෙන ගත්තා මිසක් මේ බිස්නස් සම්බන්ධ දෙයක් හරියට ඉගෙන ගන්න chance එකක් ආවේ නැහැ. නමුත් දැන් මම බිස්නස් ෆීල්ඩ් එකට බැහැලා ඉන්න නිසා මට ඒ සම්බන්ධ නොලෙජ් එකක් ඕනේ. ඒකට මම හිතාගත්තේ මට ගන්න පුළුවන් හොඳම ඔපචුනිටි එක තමයි මේ MBA එක. මගේ පශ්චාත් උපාධිය විදියට. ඉතින් මම දැන් ඒක හදාරගෙන යනවා. ඒකෙන් හොඳ නොලෙජ් එකක් හම්බ වෙනවා. ස්පෙෂලායිස් වෙලා තියෙන්නේ ෆයිනෑන්ෂල් ඩිසිෂන් මේකින් වලට. ඉතින් ඒකෙන් හොඳ නොලෙජ් එකක් මට හම්බ වෙනවා. ඒකත් එක්ක මේ දෙත් එක්ක මම හිතනවා මට බිස්නස් සම්බන්ධව හොඳ ෆියුචර් එකක් තියෙයි කියලා. අපි බලමු කොහොම වෙයිද දන්නේ නැහැ. බිස්නස් කියන ඕනම වෙලාවක කඩන් වැටෙන්න පුළුවන් දෙයක්. නමුත් ඒක රිස්ක් එකක් තියෙන දෙයක්. ඒ රිස්ක් එක අඩු කරගන්න තමයි මම තවමත් මේ software field එකේ දිගටම රැඳිලා ඉන්නේ. හරි. ඔය ටික තමයි මට කියාගන්න ඕන උනේ. ඔයාලත් ඔයගොල්ලන්ගේ plans හොඳට හදාගන්න. මොනවා හරි දෙයක් අහන්න තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. මම අනිවාර්යයෙන් reply එකක් දානවා. මම කලින් කිව්වා වගේ අපි weekend එකේ වගේ අපේ වත්ත පැත්තේ ගිහිල්ලා බලමු.